කියලා හිතා ඉන්නවද දන්නේ නැහැ මොහොම වැඩ කරන්න. ටික කරන්න නැත්තම්. ඔයි කාට බං ඔය බැන බැන යන්නේ? බොසාට බං. මට ඔකාගේ දපක් ගැලවෙන්න ගහන්න ඕන. මේ හිමීට කතා කරපන්. ගියහන්කො මොකක්ද උනේ කියලා. බං උගෙන් බැනුම් අහන්න අපි කවුරු කියලා හිතා ඉන්නවද ගියහන්කො. වැඩ කිසි නිදහසක් නැහැ නේ බං. අඩු තරමේ කණ්ඩවත් දෙන්න මේ ෆයිල් ටිකක් උස්සනවා. ඒ ඔක්කොම මගුලුත් කරලා බැරිලා හරි ෆෝන් එක පොඩ්ඩක් අතර ගත්ත ගියහන්කො. මේ කාට ඉවත කොහෙද බං ඔෆිස් එකේ නම් දුවගෙන ඇවිල්ලා බයින්නේ. මගෙත් ඉවසීමේ සීමාව දැන් නම් පැනලා තියෙන්නේ තරින්දු ඈ. ඕක මට තව එක වචනයක් හරි එක වැඩක් හරි ඕනට වඩා දුන්නොත් එහෙම මම ඔකගේ හතරාන්දි කඩලා ඔෆිස් එකේ හතර පොරක තියලා අස්සිම රෝල් කරලා ඔකයි ගහනවා. තව එක වචනයක් බං එකයි උඹ බලහන්කො. අඩ ඔබ නම් එලකිරියා ඔන්න ඔබ තමයි ඉන්න ඕනේ. මට දැන් බෑ මේ මතක් කරද්දිම ගන්න. ඕතේ. බලන්න බලන්න. හෙලෝ සර්. ඔව් සර්. අම හෙට දෙන්න ඕනේ. දැන් හෙට මගේ නිමාඩුවනේ. හරියට කවන්නේ සර් මං එන්න. මොකද? උදේ 5 වෙද්දි එන්න ඕනේ. හරියට සර් මං එන්න. නෑ සර් මේ ගෙදර ඉන්න ගමන් ඉන්නේ. මං ගිය ගමන් ෆයිල් ටික හදලා යන්න. හරියට මං යන්න.